Hello guys, මම රශ්මි. අද අපි ඇවිත් තින්නේ The Palms හෝටල් එකේ ඩේ අවුට් එකකට. මේක 4 star හෝටල් එකක්. බේරුවල 6th lane එකේ තමා තියෙන්නේ. මේ වීඩියෝ එක ටිකක් දිගයි ළමයි. මොකද බුෆේ 3ක් මම ෆුඩ් ලේබල් එකත් එක්ක තමා මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඉතින් The Palms හෝටල් එක කොහොමද කියලා බලන්න අපි දැන් යමු වීඩියෝ එකට. ඇත්තටම මේ වෙල්කම් එක නම් හරිම nice and sweet. අපි හොටල් එකට ගියේ දවල් 12 පහු වෙලා. ඉතින් මුලින්ම අපි ගියේ ලන්ච් එක ගන්න. මේ අපි ඇවිත් ඉන්නේ ඉරිදා දවසක. දවස් 3 නිවාඩුවක් නිසා කට්ටිය ගොඩාක් වැඩි වගේ. මේ roasted pumpkin soup එක නම් හරිම රහයි. ඒ වගේම මටන් soup එකකුත් තිබ්බා. මේ බ්‍රෙඩ් රෝල් එක. බ්‍රෙඩ් රෝල්, මාගරින්, බටර්, ෆ්‍රෙන්ච් ලෝෆ්, බ්‍රවුන් ලෝෆ්, ෆ්‍රෙන්ච් බ්‍රෙඩ්, බ්‍රවුන් රෝල් මේ වගේ ගොඩාක් ජාති මෙතන තියෙනවා. මෙතන තියෙන සැලඩ්ස්. මෙතනත් ගොඩාක් වර්ග වලින් තියෙනවා. ලෙටස්, කොක්ටේල් සෝස්, පම්කින්, කැරට්, විනීග්‍රේට්, ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින්, ගෝවා, ටොමැටෝ, බ්ලාස්මික් විනාගිරි, මයොනයිස්, පිපිඤ්ඤා, අල, sushi and sashimi, wasabi, soya sauce, fish terrine, square pineapple මේක නම් රහයි. Greek salad, පුරෝප බිත්තර, beetroot, beans and tuna salad, mushroom and corn salad, fish mousse, chicken terrine, chicken lollipop. මම මේවට නම් හරිම ආස වුණා. ඉතින් සැලඩ් කෝන් එකේ නම් ගොඩාක් වර්ග වලින් තිබ්බා. මේ ටී ස්ටේෂන් එක. මේ pasta and spaghetti කෝන් එක. මෙතනින් ඔයාලට රෝස්ට් කරපු චිකන් බාබිකියු සෝස් එක ගන්න පුළුවන්. මේ පෝක් බ්ලැක් කරි. තම්බපු මඤ්ඤොක්කා,
රෝස් පාන්, ලූණු, අඹ චට්නි, chili pineapple, අමුමෙරිස්, papadum, lime pickle, chili paste, fried mixture, බැදපු මිරිස් මෙතන තියෙනවා. බත්, chicken biryani, raita, රතු බත්, තෙම්පරාදු කරපු අර්තාපල්, මුරුංගා, අඹ, පරිප්පු, beef pepper stew with potato, chicken fried rice, egg and vegetable noodles, buttered vegetables, roasted sweet potato, aloo kesel, seafood pie, chili crab. බත් එක කන්න ඉතින් මේ වගේ ව්‍යංජන ගොඩක් තිබුණා. මේ ඩෙසර්ට් ස්ටේෂන් එක. බිස්කට් පුඩින්, වැනිලා අයිස්ක්‍රීම්, මීකිරි, malwa pudding, chocolate ice cream, peanut bar, pineapple crumble tart, madalappan, red velvet cake, mint power rice, strawberry panna cotta, cupcake, mango mousse cake. මේ ඉන්නේ අපේ තාත්තගේ ඔෆිස් එකේ අය. එයාලා තමා මේ ඩේ අවුට් එක ඕගනයිස් කළේ. ඇත්තටම මේ හොටල් බුෆේ එකේ වැරයිටිස් ගොඩාක් තියෙනවා. කෑම රසයි. හැබැයි ශ්‍රී ලංකන් කෑම වල නම් සැරගතිය වගේ දේවල් පොඩ්ඩක් අඩුයි කියලා මට හිතුණා. ෆොරිනර්ස්ලටත් ගැලපෙන්න කෑම හදන නිසා වෙන්න ඇති එහෙම සැර අඩු වෙන්න හදන්නේ. ඉතින් මට නම් ගොඩාක් සතුටුයි. දැන් මම ඔයාලව හොටල් එකේ පොඩි වටයක් එක්කන් යන්නම්. ඔයාලට පේනවනේ මේ හොටල් එකේ ලොකු වටපිටාවක් ඉඩක් තියෙනවා. ඒ වගේම හරියම නිස්කලංකයි. මේ රිසෙප්ෂන් එක. මේ පූල් ඒරියා එක. මෙතන ලොකු පූල් එකක් වගේම බේබි පූල් එකකුත් තියෙනවා. පූල් එකට එහා පැත්තෙන් තියෙන්නේ බේරු වල තියෙන ලස්සන බීච් එක. අපි දැන් යන්නේ අපේ රූම් එක බලන්න. මේක ට්‍රිපල් රූම් එකක්. හරිම ලස්සනයි.
රූම් එකට මේ වගේ ලස්සන පරිසරයක් තමා පේන්නේ. හරිම කම්ෆර්ටබල් රූම් එකක් තමා මේ. මේ බාත්රූම් එක. මේ තියෙන්නේ ජිම් එක. මේ ඉන්ඩෝ ප්ලේ ඒරියා එක. ලොබි ඒරියා එකේ බා එක තමයි මේ. මේ ලොබි ඒරියා එක. මෙයාලගේ විශේෂත්වය තමයි මෙයාලා ගොඩාක් නැචරල් එන්වර්මන්ට් එක මේන්ටේන් කරලා තියෙනවා. මේ තියෙන්නේ ලයිබ්‍රරි එක. අපි දැන් ඉන්නේ බීච් එකේ. මට නම් හොටල් එක ලස්සනටම පෙරුණේ රැට. පේනවනේ සෑහෙන ලස්සනයි. මෙයාලා ලයිටින් කරලා තියෙන විදිහ මට නම් ගොඩාක් ලස්සනයි. හරිම රිලැක්සින් වයිබ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ මට තාත්තගේ ඔෆිස් එකෙන් හම්බුණු පොඩි ගිෆ්ට් එකක්. ඒක නම් මට සෑහෙන්න වටිනවා. අපි දැන් ඇවිත් ඉන්නේ ඩිනර් එකට. මේ ලම්බන් කෝන් සුප්. මේ ස්පැගටි එක්ක මිනෙස්ට්‍රෝන් සුප් එක. De sol y fuego, pasión en la arena. Tu movimiento es pura candela. දවල් බුෆේ එකේ වගේම බ්‍රෙඩ් ජාති ගොඩාක් තියෙනවා. බ්‍රෙඩ් රෝල්, ෆ්‍රෙන්ච් ලෝෆ්, බ්‍රවුන් ලෝෆ්, මාගරින්, බටර්, සැලඩ් කෝන් එකේ චිකන් පැස්ටා සැලඩ්, වම්බඩු සලාද, පතෝල සලාද, ගෝවා, මැංගෝ ෂූටර්, chicken roll, carrot, fish mousse, fish terrine, balsamic vinagre, pipinya, watakka, beetroot, French dressing, lettuce, cocktail sauce, mayonnaise, vinaigrette, takkali, chicken lollipop, papaya shooter, Greek salad, live cooking station එකේ pork එක pineapple sauce තියෙනවා. chicken pizza, pizza margherita, pasta, Sol y fuego, pasión en la arena. Tu movimiento es pura candela. සුදු බත්, chicken rice, temperado කරපු කෙසෙල් මල්, අල,
අලු බින්ඩි, පරිප්පු, මාළු, අමු මිරිස්, lime pickle, chili paste, papadam, අඹ චට්නි, බැඳපු මිරිස්, ලූණු, chicken stew, roasted root, බෝංචි, වම්බටු, මාළු. මේ ඩෙසර්ට් කෝන එක. වැනිලා අයිස්ක්‍රීම්, සුකෝටෝ, බූන්දි, white chocolate fudge, date cake, fruit salad, chocolate ice cream, bread pudding, avocado mousse. මේ වගේ ඩෙසර්ට්ස් වර්ග ගොඩාක් තියෙනවා. මේ රෑට බීච් එක. රැල්ල දැන් හොටල් එක කාවටම එනවා. අපි දැන් ඉන්නේ ඔදේ බුෆේ එකේ. ජෑම් බන් තියෙනවා, ෆිෂ් පැටිස්, මෆින්, ස්ට්‍රෝබෙරි ජෑම්, බනානා කේක්, wood apple jam, mixed fruit jam, chocolate cake. පාන් ටෝස්ට් කරගන්නත් පුළුවන්.
white bread and brown bread, brioche, butter, margarine, French loaf, brown loaf, bread roll, brown roll, French bread මේ වගේ ගොඩාක් ජාති තියෙනවා. මේ කොළ කැඳ ඔයාලට හකුරුත් එක්ක බොන්න පුළුවන්. ඒ වගේම oats, lettuce, තක්කාලි, French dressing, carrot, vinaigrette, cucumber, pear, strawberry guava juice, mango smoothie, wood apple juice, detox water, fresh milk. මේ බීම ලුණු sugar syrup එක්ක කැමති විදිහකට දාගෙන ඔයාලට හදාගන්න පුළුවන්. cereals, peanuts, plants, chicken salami, cheese, cream cracker, mee kiri, mee penny, මුන්නට කිරිපත්, රතුබත්, කඩල, ඉදියාප්ප, noodles, කිරි හොදි, පරිප්පු, මාළු, chicken, පොල්, chili paste, අමු මිරිස්, ලුණු මිරිස්, පොල් සම්බෝල, ලුණු, බටුමෝචු, බැදපු මිරිස්, සීනි සම්බෝල, ටීමරික් කොකනට් සම්බල්, බෝංචි, බිත්තර, තක්කාලි, chicken sausage, හතු, potato, omelette, pork bacon, මේවා නම් රසයි. උප්මා, red chutney, ඩෙසර්ට් විදිහට තිබුණේ පළතුරු, කාමරංගා, කොමඩු, ගස් ලබු, ජම්බු වගේ දේවල් තිබුණා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි ආව පූල් එකට. වටේම හරි ලස්සනට පේනවා. දැන් අපි චෙක්අවුට් වෙන්න යන්නේ. ඇත්තටම හරි ලස්සන ලේඅවුට් එකක්. මේ හොටල් එකේ ලස්සන ගස් ගොඩාක් තියෙනවා. ඒ වගේම පොන්සුත් ගොඩක් තියෙනවා. හරිම calm, silence, ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. මේ හොටල් එකට දී පාම්ස් කියන්නේ සමහර විට පාම්ස් ගස් ගොඩක් තියෙන නිසා වෙන්න ඇති. ඒ වගේම ස්ටාෆ් එකත් ගොඩක් friendly and supportive. හොටල් එකේ facilities ගොඩාක් හොඳයි. ඉතින් ඔයාලගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න වගේම නිවාඩුවක් ගත කරන්න එන්න පුළුවන් හොඳම තැනක් විදිහට මට මේ හොටල් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මාත් එක්ක කරනකම් මේ වීඩියෝ එක බලපු ඔයා වීඩියෝ එක ලස්සනයි නම් like and subscribe කරන්න අමතක කරන්න එපා. සතුටින් පරිස්සමට ඉන්න ළමයි. bye.